යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නව නේද? මාත් හොඳින් ඉන්නවා. අද නම් මම ඔයාලට ගේන්නේ උදේ හවස කරපු වැඩවලින් පොඩි කොටසක් තමයි. ඔය උදේම්ම නැගිටලා දැන් මං ඉතින් ඔය පහනේ ලයිට් එක දාගෙන සාරේ ලයිට් එකක් දාගෙන පොඩ්ඩක් එළියට ආවා. හරිම ලස්සනයි කුරුල්ලන්ගේ සද්දත් ඇහෙනවා. හරි අමුතුයි. චුට්ටක් කරා ඉතින් මම ඔයාලට පෙන්නන්න වීඩියෝත් කරගත්තා. මට පෙන්නන්න හිතුණා. ඇත්තටම හරි ලස්සනයි. ඒ සද්දෙත් එක්ක නිකන් හිතටත් එක්ක හරි අමුතුයි. ඒ හින්දා දැන් ඉතින් මම ඔයාලටත් ඔය පෙන්නුවා. දැන් ඉතින් ඔය තේ ටිකක් හදාගන්න කියලා තමයි දැන් මේ උදේ හදන්නේ. දැන් මේ තේ ටික දැන් ඔය හීටර් එකට වතුර ටික ගහලා උණු වුණාට පස්සේ තේ ටික හදා ගන්නවා. දැන් නම් උණු වෙලා ඉවරයි. දැන් මම මේ තේ ටික හදා ගන්න ගමන් තමයි ඉන්නේ. තේ ටිකත් හදාගෙන තේ ටික බීලා පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටිකත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. දැන් ඉතින් ওই තේ එක මම හදලි ඉවරලා මගේ කෝප්පෙට දා ගන්නවා. ඔය තියෙන්නේ මම හදාගත්තේ තේ එක. දැන් ඉතින් මම බොන්න තමයි යන්නේ. ඔය දැන් තේ එක බොන ගමන් මම ඉන්නේ තේ එක බීලා මම මිදුරතු ගෑවා. මොකද මේ දවස්වල හරියට පායනවා. කොලේ හින්දා මේ හරියට වැටලා තියෙනවා මිදුලේ. දැන් ඉතින් මම ඔය මිදුලත් අතු ගාලා ඉවර වෙලා උයා ගන්නත් ඕනේ, ගේ අස් කර ගන්නත් ඕනේ. මම දැන් ඔය ගේ අස් කර ගන්න ගමන් තමයි ඉන්නේ. මට හිතුණා දැන් ඔය ගේ අස් කර ඉද්දී මේ පොඩ්ඩක් සාලේ බඩු ටික චුට්ටක් එහාට මෙහාට කරලා දස් කරගත්තා නම් හොඳයි ලස්සන පෙනුමක් එයි කියලා. දැන් ඉතින් මම ওই පුටු ටික දැම්මා මේ බිත්තියේ පැත්තට. සාලේ මැදට වෙන්න වගේ තමයි පුටු ටික තිබ්බේ. මට හිතුණා චුට්ටක් මේ බිත්තියේ පැත්තට දාලා බැලුවා නම් හොඳයි කියලා ලස්සන පෙනුමක් එයි කියලා. ඉතින් දැන් මම ওই පුටු ටිකත් මේ ඇදලා මේ ওই පුටුව තියෙන ඕන තැන අතු ගෑවා. දැන් මේ පුටුවත් තියලා දැන් මුළු සාලෙම අතු ගාලි වෙරලා පිළිවෙලක් කරගෙන මම ඔයාලට පෙන්නන්නම් ලස්සනද කියලා. ඇත්තටම මේ මස් කරගෙන ඉවෙලා මේ බලලි වෙල්ල වෙනස් දැකලා ඒ ලස්සන දකිද්දි නිකන් හරි සතුටක් දැනෙනව නේද? ඒක බඩු චුට්ටක් එහාට මෙහාට කරලා මේ බලන්නකො මේ හරි මේ ආසෙ හිතෙනවා. හරි එඩියක් එනව නේද මේ ගෙට මේ එහෙම මේ හැමදාම එකම තැන තියෙනට වැඩිය බඩු මේ ටිකක් එහා මෙහා කරලා තිබ්බම අර හරි ලස්සනයි. ඒක ඔය දැන් මේ අස් කරගෙන දැන් ඔය අස් කරලා ඉවර වෙච්ච සාලේ තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඔය දැන් පේනවත් එක්කම කර්ටන් එකක් මම දිගහැරලා දාලා තින්නේ. මට හිතුනේ ඒක ඒ විදිහට හරියන්නේ නැහැ කියලා. ඉතින් දැන් මම ඔය ආයි දෙපැත්තටම දෙක බැඳගෙන එහෙම හොඳයි කියලා මට හිතුණා. දැන් ඉතින් ඔය හාල් ටිකක් ලිපේ තියාගන්න කියලා හදන්නේ. දැන් ඔය හාල් ටික හොඳට හොද ගන්න ගමන් තමයි මේ ඉන්නේ. මං හැමදාම කියනවා වගේ හොඳට හාල් හොද ගන්න. මොකද ඌවල මේ ඔය සත්තු ගුල්ලෝ අර ගුල්ලෝ පණුව හැදෙන්නේ නැති වෙන්න එක ඒවා ඔය දානවා කිමිකල්. ඒවා මේ ඇත්තටම හොඳ නෑනේ. කල්ලිකුත් වෙන්න දාගන්න දේවල්. ඒ හින්දා හොඳට හොද ගන්න. දැන් මං හාල් එකත් රයිස් කුකර් එකට ගහගෙන ඔය කරිවිල ගෙඩි වගේක් තිබ්බ වැලේ ඒ ටිකත් කඩා ගත්තා. ඔය තින්නේ කඩාගත්තේ කරිවිල ගෙඩි ටික තමයි. දැන් මං අද උයන්නේ ඔය පුහුල් කිරි දාලා උයලා කරවල ටිකක් තෙල් දාගන්න කියලා තමයි ඔය හදන්නේ. දැන් ඔය පුහුල් ටික කපාගෙන ඇවිල්ලා ඔය ලිපේ තියාගන්න මේ ලැහැත්ති කරගත්තා. දැන් නම් ඔය ලිපේ තියාගෙන වතුර දාන්න එපා. මොකද මේ ඕවල වතුර තියෙනවා. මේ තැම්බෙන්න දෙන්න වතුර දාන්න නැතුව වතුර උන්නේ නැවුවට. දැන් ඔය මම කොච්චි ටිකකුත් කඩන් එන්න ගියා කරවල ටික තෙල් දාගන්න කියලා. දැන් ඔය මේ පුහුල් එකට දාන්න මේ පොල් ටික බෙන්ඩර් කරන ගමන් මම තමයි ඔය ඉන්නේ. පොල් ටිකත් බෙන්ඩර් කරගෙන පුහුල් එකට මේ දාලා මම පෙන්නන්නම්. හරිම රහයි. මේ කරවල තෙල් දාලා පුහුල් හරි රහයි. කන්න පුළුවන් බත් සෑහෙන්න. ඔය පේනව නේද දැන් ඔය පුහුල් එකේ මේ මම වතුර දැම්මේ නෑනේ බාන්න කරුවට වතුර තියෙන තරම් එකේ වතුර උනනවා. වතුරෙන් ලිපේ තියන්න එපා. ඕව තැම්බෙනවා. අර වතුර වලින් වතුර උනලා තැම්බෙනවා. දැන් ඔය කරවල ටික මේ තෙල් දාගන්න ලැහැත්ති කරගත්තේ ඔය ටික තමයි. දැන් ඔය කරවල ටිකත් බැදෙන්න තිබ්බා. දැන් ඔය කරවල ටික තෙල් දාගෙන මං හදාගත්තේ වෑංජන දෙක තමයි ඔය තියෙන්නේ. දැන් ඉතින්
කුස්සිය පොඩ්ඩක් අස් කරගන්න ඕනේ. දැන් ඉතින් මේ වලන් ටිකක් තියෙනවා. වලන් ටික හොදන ගමන් තමයි මං ඉන්නේ. වලන් ටිකත් හොදලා සිංක් එකත් හොදන ගම හොදලා දැන් ඔය පිහ දාගත්තා. ඉන්න මම පෙන්නන්නම් සිංක් එකත් හොදලා මේ පිහ දාලි වුණාට පස්සේ දැන් මං ඔය කුස්සිය පොඩ්ඩක් අතු ගාගෙන පිළිවෙලක් කරගන්න තමයි දැන් ඔය හදන්නේ. දැන් මං ඔයාලට පෙන්නන්නම් මං අතු ගාලා ඉවරලා කුස්සිය කොහොමද තියෙන්නේ කියලා. දැන් මං උයලා මේ වලන් ටිකත් හොදලා මේ සිංක් එක හිමේ හොදලා දැන් ඉවරයි. ඔය තියෙන සිංක් එක හොදගත්ත සිංක් එක. දැන් ඔය අස් කරගත්ත කුස්සිය තමයි ඔය තියෙන්නේ යාළුවනේ. බලන්න මේ හරි හිතට නිදහසක් දැන්නව නේද? එහෙම වල ටික ඉවර වීගෙන එද්දි දැන් නම් පොඩ්ඩක් හරිම බඩගිනි බත් ටිකක් කන්න කියලා තමයි යන්නේ. දැන් බත් ටිකක් කාලා මම පොඩි සුවන් රැකියාවක් කරනවා යාළුවනේ. අර බුලත් පිට වලට දාන මේ හුණු පැකට් එක තියෙන්නේ අර චූටි එක විට හදන කට්ටිය ළඟ තියෙනව නේද? ඔය රුපියල් 100ට 150ට ගන්න විටවල පොඩි චූටි විට හුණු පැකට් එකක්. ඒ හුණු පැකට් එක තමයි දැන් ඔය හදන්නේ. ඔව්ව 100ක් දාන්න ඕනේ මේ පැකට් එකකට. දැන් ඉතින් ඔය ඒකත් කරලා මේ තේ ටිකක් බොන්න කියලා දැන් මේ හදන්නේ. ඒ අක්කටයි මටයි. දැන් ඔය තේ ටික හදා ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ අක්කටයි මටයි තේ ටිකක් හදාගෙන මේ බීලා දැන් ආයි ඉතින් ඒක හවස් වෙනකම් වගේම ඉතින් ඒ වැඩේ තමයි කරන්නේ ගොඩක්. අපිට අවුරුදු දවස්වල එහෙම එක ගොඩක් කරගන්න බැරි වුණා. දැන් ඔය තේ ටික හදාගත්තා. දැන් ඉතින් අපි දෙන්න පොඩි කතාවකුත් දාගෙන මේ ඔය තේ එක බොන ගමන් තමයි ඔය ඉන්නේ. තේ එකත් බීලි වෙරලා දැන් හිතුණාර මේ බයිට් පැකට් එකක් තිබ්බා. මේ බයිට් පැකට් එකේ බයිට් ටිකුත් දාගෙන ආව පොඩි දීසියකට. දැන් ඉතින් මේ තියෙන්නේ අපි පැකට් කරපු හුණු පැකට් ටික. මට හිතුණා මේ හවස 4ට විතර මේ පැෂන් ගෙඩි වගේක් තිබ්බා. දැන් මේක මේ හදා ගන්න ඕනේ කියලා. මොකද හරි දාඩියයි මාර මේ අවුවක් තියෙන්නේ. ගේ ඇතුළේවත් ඉන්න බෑ. ඒ තරමට මාරම රස්නේ. මේ දවස්වල පොඩ්ඩක් ත්‍රිකුණාමලයේ රස්නේ වැඩි. මම නම් ත්‍රිකුණාමලයේ මහදිවුල්ලව තමයි. අපිට ත්‍රිකුණාමලයේ ටවුන් එකට වැඩිය හොරපතනි ටවුන් එක තමයි ළඟ. දැන් ඉතින් ඔය මේ මම හදාගත්ත බීම එක චුට්ටක් බොන්න කියලා තමයි හදන්නේ. හරිම මේ සැහැල්ලුයි ඒක බොද්දි මාර සනීපයක් දැනුණා. මං හවස් වරුවේ මේ ඔයාලට වැව පොඩ්ඩක් පෙන්නන්න කියලා ආවේ. මොකද අර ඉර බහින වෙලාවට මේ හරි ලස්සනයි ඉරත් එක්ක පේද්දි වැඩේ කියන්නේ අද වහින්න වගේ. මේ බලන්නකො මම වැව ළඟට යනකම් ඉඳලම වහින්න වගේ ආවනේ. ඉතින් දැන් මං ඉක්මනට ඔයාලට වීඩියෝ කරගත්ත පොඩ්ඩක් පෙන්නලා ගෙදර යන්න ඕනේ. මේ හයියෙන් වැස්සක් එන්නේ යන්නේ. ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් යද්දී හයියෙන්ම වැස්සා විදුලිත් කොටනවා මේ වෙලාවේ. හයියෙන් වහිනව පේනව නේද ඔයාලට? මේ බලන්නකො. මාරම හයියෙන් වැස්ස. මොකද හිතුණා වහයි කියලා. ඒ තරමට අද රස්නේ මාර රස්නයක් තිබ්බා. ඉතින් තවත් දවසකින් හමු වෙන්න. මාව හාන් හිටියේ මාව බලන් හිටියේ හැමෝටම බුදු සරණයි. පරිස්සමට ඉන්න.